දැන් මම කලින් වලට කිව්වා අර උසස් පෙළ කල්යාමට අදාළව අපි කතා කරා ගිහිල්ලා. ගොඩක් කලින්. ඒකේ බොහොම අපිට හොඳ ප්‍රතිචාරයක් හම්බුන්නේ නැහැ. හම්බුන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් අඩු බලාපොරොත්තුවක තමයි හිටියේ. නමුත් ඉතින් අර හොඳ ප්‍රතිචාරයක් නැති හින්දා ඇත්තටම හොඳයි. පටන් ගන්න තියෙනවා කට්ටිය. ඒ කියන්නේ ඇත්තම කතන්දරේ සාධාරණ වශයෙන් කල්යා යුතුයිනේ. සාධාරණ වශයෙන් ගත්තොත් කාලය ලැබිය යුතුයි. ඒ නිසා ඒකට පටන් අරන් ඉන්න කට්ටියට අපි සහයෝගය දෙන්න තු ඉන්නව වැරදි. ඒ නිසා ඒකට අදාළ ඒ කට්ටියට අපි සහයෝගය දෙනවා. සහ මේ සතියේ සෙන්ටර්ස් වල මොකද යාලා කරන්නේ හරිද? මට තේරෙන විදිහට. ඒ කියන්නේ කල්යා යුතුයි. ඒකේ මම දන්නේ අවසාන ප්‍රතිඵලය මොකක් වෙයිද? කල්යන්න ඉඩ දෙයිද නැද්ද කියන එක ඉතින් අපි සතු තීරණයක් නෙමෙයි. හැබැයි ඒකට විරුද්ධ වීමට අපි සහයෝගය දෙන්න ඕනේ. මේක කල්යන්නතු තියන්න හදන එකට. ඒතරේ විරුද්ධ වීමට සහයෝගයක් විදිහට ඊළඟ සතියේ මේ සෙන්ටර්ස් වල කියන්නේ අපි ඒකට අදාළ ලීගල් පැත්තෙන් අවශ්‍ය දේවල් වලට මූල්‍ය ප්‍රතිපාදන දෙනවා. සහ මේ ඊළඟ සතියේ ඔයාලගේ සෙන්ටර්ස් වල අර මේවා අර ඒවට සයිනින් ප්‍රොසෙස් එකයි. ඉතින් ඔයාලට ඒකට සහයෝගය දක්වන්න ඕනේ නම් මම හිතනවා ඒක සාධාරණයි කියලා සයින් කරන්න ඒක. එතකොට ඒක අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියන එක. මම කියන්නේ සුළු හෝ බලාපොරොත්තුවක් තියාගෙන පාඩම් කරන එක කල් දාන්න එපා හරිද? කල්යයි ඒ නිසා වැඩේ හරි කියලා එහෙම නෙමෙයි අපි දන්නේ මේ ලෝකේ අසාධාරණයිනේ. එතකොට ඒත් උත්සාහ කරනවා. හැබැයි එහෙමයි කියලා පාඩම් කරන එක නවත්තගෙන හරි මට chance එකක් හම්බෙයි කියලා ඉන්න එපා. chance එකක් හම්බුනොත් ඩබල් ගේමක් ගැහුවා ඇති. chance එකක් හම්බුනොත් ඩබල් ගේමක් ගැසීම සඳහා මේ ටිකේ උපරිම වැඩ කරගෙන යන්න. හරිද? නිකන් හිතන්නකෝ නිකමට ඔයා වැඩ කරගෙන යනවා. දැන් ඔයා ඉන්නේ S එකේ C එකේ ඔයා ලකුණු හදාගෙන මේ වගේ රිවයිස්